welcome back to my YouTube channel. මේ හරියටම අගෝස්තු 15 වෙනිදා උදේ පාන්දර මේ මගේ ෆස්ට් ෆිසිකල් ස්ටෝල් එකට යන්න ලෑස්ති වෙන ගමන් හරියට කිව්වොත් මේ වෙලාවේ තමයි අපි බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරේ. අපේ අම්මා සීනි සම්බල් එකක් හැදුවා. ඉතින් මම ඒක පාන් වලට තියලා මේ ටෝස් කරන ගමන් කොහොමින් හරි ඒවත් කරගෙන මායි තාත්තයි අම්මයි රෙඩි වෙලා 5:36ට හරියටම පිටත් වුණා. මායාවන් හංගමි සියවත්වත්නදී ඇගිරු මා ඇතින් වින්දමි රූපයේ මන බන්ධනී මං කිව්වේ නෑ ඉතින් මේ උදේ පාන්දරම යන්නේ කොහෙද කියලා. මේක මගේ සෝෂල් මීඩියා වල නම් මම ෂෙයා කරා. මේ අපි යන්නේ හික්කඩුවට. හික්කා මැංගෝ විලා. ඉතින් මගේ යාළුවෙක්ගේ විලා එකක්. මං ඉතින් අයින් ඇහුවා මට පොඩි ස්ටෝල් එකක් කරන්න පුළුවන්ද? එයාගේ විලා එකේ කියලා. මොකද හික්කඩුව කියන්නේ ටුවරිස්ට්ලා හැම ඉන්න මේ ඒරියා එකක්. ඉතින් එයාගේ පර්මිෂන් එකත් එක්ක ඉතින් මේ අද අපි උදේම යනවා ඒ ප්ලේස් එකට. දැන් ඉතින් අපි ඔය හයිවේ එන්ට්‍රන්ස් එකට ආවා. ඉතින් බලමුයි කියලා කිව්වට ඇත්තටම මම මාරම කන්ෆියුස් මේ වෙලාවේ. මොකද මං ලොකු ගාණක් වියදම් කරලා මේ වෙලාවේ ගියාට මගේ එක ඇඳුමක්වත් සෙල් වෙයිද කියන බයකින් තමයි මම යන්නේ. so fingers cross. අපි ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. कितनी दफा सुबह को मेरी तेरे आंगन में बैठे मैंने शाम किया चन्ना मेरे आ चन्ना मेरे आ चन्ना मेरे आ बेलिया ओ पिया. දැන් ඉතින් අපි හයිවේ එකෙන් එක්සිට් වෙන්නයි හදන්නේ. එක්සිට් වෙලා අපේ බ්‍රෙක්ෆාස්ට් එකත් ගත්තා. මොකද දැන් වෙලා උදේ 7යි ගාණක්. ඉතින් අපි චුට්ටක් වෙලා ඉඳලා මොකද මගේ යාළුවාගේ ප්ලේස් එකට මම එනවා කිව්වේ 8ට. ඉතින් චුට්ටක් වෙලා ඉඳලා මේ දැන් ඉතින් අපි මේ ප්ලේස් එක හොයාගෙන යන ගම ඔන්න අපි තැනට ආවා. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඉතින් මේන් මගේ යාළුවා පසන් මගේ යුනිවර්සිටි එකේ යාළුවෙක්. ඉතින් එයාගේ වයිෆ් එතකොට එයාගේ මල්ලි තාත්තා අම්මා එයාලමට සෑහෙන ලොකු සපෝට් එකක් දුන්නේ එදා දැන් සක්සස් කරගන්න. ඉතින් මේන් අපේ අම්මා ඉතින් මගේ අම්මයි තාත්තයි අපි තුන්දෙනා ගියා. ඇත්තටම අපිට මාරම හොඳට යාළුවා ට්‍රීට් කරා. ඒ වගේම මෙයාලම තමයි හරියට ප්‍රොමෝට් කරේ මගේ බ්‍රෑන්ඩ් එක අද මෙතන තියෙනවා කියලා. ඉතින් එයාලා සෑහෙන මහන්සි වුණා එදා දවසේ සක්සස් කරගන්න. මේ තියෙන්නේ අයියාගේ වයිෆ් දෙන්න සෑහෙන මහන්සි වුණා. ඒ වගේම ඉතින් මේ මගේ පළවෙනිම කස්ටමර්. ඉතින් thank you so much. ඔයාලා මාව encourage කරා. මොකද මම සෑහෙන බය හිතුවේ එකක්වත් සෙල් වෙයිද කියලා. ඉතින් එදා දවසට ආපු මේක බලනවත් දන්නේ කට්ටිය එදා දවසේ ආපු හැමෝටම thank you මට වචනකින් හරි සපෝට් කරපු. මොකද ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක්ට මේක ලොකු අචීව්මන්ට් එකක්, ලොකු සැටිස්ෆැක්ෂන් එකක්. මොකද මම ඔන්ලයින් විතරයි කරේ. අනික ඒක ලොකුවට එක්ස්පෑන්ඩ් වෙච්ච බිස්නස් එකක් නෙවෙයි. ඉතින් මට ෆස්ට් ටයිම් ෆිසිකල් ගිහිල්ලා try කරන්න හිතුණා. ඉතින් මං හිතනවා ඒක සක්සස් කියලා. ලොකු ක්වොන්ටිටි එකක් සෙල් වුණේ නැතත් මං හිතනවා ඒක මගේ විදිහට මට ඒක සක්සස් කියලා. ඉතින් මම තව ස්ටෝල් එකක් ලොන්ච් කරන්න හිතන් ඉන්නවා. ඉතින් මෙන්න මේ ෆීඩ්බැක්ස් එක එදා මගේ ස්ටෝල් එකට ඇවිල්ලා මුකුත් පර්චේස් නොකරත් මට ඒ පැත්තේ ඉන්න ගොඩක් අයිඩියාස් දුන්නා. මොනවද මේ පැත්තට ඕනි ඒ වගේ ගොඩක් අයිඩියාස් දුන්නා. ඒ වගේම එයාලා මාව සෑහෙන එන්කරේජ් කරා. ඉතින් එයාලටත් thank you. හරියටම කිව්වොත් එයාලා මාව මොටිවේට් කරා. මොකද එදා දවසේ ටුවරිස්ට්ලා ඇත්තටම මම දැක්කේ 4-5ක් ඒ වගේ. ඉතින් මම බලාපොරොත්තු වෙච්ච විදිහට හිටියේ නැති වුණත් එයාලා මට කිව්වා සීසන් එකේ එන කාලේ එයාලා කැමති දේවල් ඒ වගේ ගොඩාක් දේවල් කියලා දුන්නා. ඒ වගේම ආයෙ මතක් කරනවා පසන්ගේ ෆැමිලි එක. එතකොට ඒ වටේ ඉන්න පසන්ගේ ෆැමිලි එකේ ඉතුරු කට්ටිය. ඉතින් එයාලත් සෑහෙනමට සපෝට් කරා. මේ පැත්තේ හරිම හොඳයි. ඒක මුලින්ම කියන්න ඕනේ. එයාලා හරියට සපෝට් කරනවා මිනිස්සුන්ට.
ඒක හරි ලස්සන දෙයක්. ඉතින් මං ආයෙත් එනවා හික්කඩුවට. ඉතින් එදාටත් එන්න. ඒ වගේ මේ තියෙන්නේ මගේ behind the scenes material purchase කරන එක. ඒ වගේ මතක් කරන්න මගේ තාත්තා තමයි මේ ඔක්කොම කට් කරන්නේ. කියන්නේ material ටික කට් කරලා දුන්නේ. මොකද මේක ලොකු ප්‍රමාණයක් හින්දා මම බයයි. පොඩක් බය වුණා අපතේයි එහෙම. ඉතින් තාත්තා සෑහෙන්න මහන්සි වුණා ඒ ටික කට් කරන්න. ඊට පස්සේ අපේ අම්මයි තව ආන්ටි කෙනෙකුයි තමයි මේවා මැහුවේ. ඉතින් ඒ ආන්ටිට අසනීප වෙලා ඉඳද්දි එයා හරිම ආසාවෙන් හැබැයි හරිම අමාරුවෙන් ওই ටික මහලා දුන්නේ මට. thank you ආන්ටි. ඒ වගේම ඔයාලා දැක්කේ නැති වුණත් මෙතන මගේ අක්කා ඉන්නවා. එයා සෑහෙන සපෝට් එකක් කරනවා. මාව මොටිවේට් කරනවා මේ බිස්නස් එක සක්සස් කරගන්න. ඒ වගේම මගේ යාළුවෝ ඉන්නවා. එයාලත් සෑහෙන සපෝට් කරනවා, මොටිවේට් කරනවා. මොකද මගේ බිස්නස් එක හරිම චූටි. ඉතින් මම බාහිර දවසින් දවස එක දියුණු කරගන්න. එතකොට මේ print shop එක. මට මැෂින් එකක් නැහැ print කරන්න. ඉතින් මේ print shop එකේ අංකල් වගේ මේ ආන්ටි ඒ වගේ මේ නංගිලා දෙන්න එයාලා සෑහෙන මට සපෝට් කරා. ඉතින් එයාලටත් thank you. මේක මගේ ස්ටෝල් එක ගැන කරනකොට මේක මම සෑහෙන්නම කරලා තියෙන්නේ thank you කියපු එක. ඇත්තටම thank you කියන්න ඕනි. මොකද මම වගේ චූටි බිස්නස් එකක් කරන කෙනෙක්ට සපෝට් කරන්නත් කට්ටිය ඉන්නවා කියලා. තව මම වගේ බිස්නස් කරන්න කැමති අයට දැනගන්න පුළුවන් vlog එකක් මේක. දැන් ඉතින් අපි ගෙදර යනවා. Thank you for watching. Bye bye.